ඔබ මේ එකතු වෙලා ඉන්නේ ජයලංක ජර්නි වෙතින් ගෙනෙන තවත් වීඩියෝවටයි. ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන සෞන්දර්ය චාරිකාවේ මීළඟට අද අපි ඔබ වෙත ගෙනෙන්නේ විශේෂම වූ දිය ඇල්ලක් ගැනයි. ඇත්තටම ඔබ දිය ඇල්ලකට අරක්ගත් දෙවිවරු ඉන්නවාය කීවොත් පිළිගන්නවාද? ඇත්ත නැත්ත කුමක් වුවත් මාපලා නැල්ල බලන්න ගියොත් එහෙම කියන එකත් සාධාරණ ඇති කියලා හිතනවා. මොකද හරියටම ඇල්ල දෙපස අනිමිස ලෝචනයෙන් මෙන් සිටගෙන සිටින නුගගස් දෙක නිසා ඒ ගස්වල බලගතු තෙල් වර්ගද ඇති බව සමහරුන්ගේ මතයයි. රිදියෙන් කළ දිගු හවඩියක් වගේ ඈතට පෙනෙන සුරංගනාවියන් වදින්න ගිය පාර හරහා වැටි ඇති මාපලා නැල්ල අපේ රටේ උසම දිය ඇලි අතර 4 වෙනි ස්ථානයේ උසුලනවා. සබරගමු පළාතේ උසම ඇල්ලත් එයයි. ඉතින් මෙහි වැඩි විස්තර මොනවද කියලා දැනගන්න යන්න කලින් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරගෙනම වීඩියෝ එක බලන්න එන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මේ දිය ඇල්ල දෙවියොත් රකින්න එක අහන්නත් දෙයක්ද? ඒ කියන්නේ ඇල්ල පටන් ගන්නේ සිරිපා කඳු මුදුනේ දකුණත මීටර් 1868ක් උසින් පිහිටි බෑන සමනලගල හීනල්ලෝයේ කොණ්ඩගල ස්ථානයේදී. මහගන කැලෑවස්සෙන් රිංගාවිත් ඊට පස්සේ පීරිය කන්දෙන් එන මාපනා නැල්ල තට්ටු තුනකට කඩා වැටිලා මස්කෙලිය ඔය ඔස්සේ සමන්වත්ත ප්‍රදේශයේදී කළුගම් කොමලියට එකතු වෙනවා. සමහර වෙලාවට දේවාභරණ කිල්ලට අසු නොවී පියන්නත් අතීත රජදරුවන් යොදාගෙන තිබුණේ මේ ඇල්ල අසල ගල් පර්වත බවයි ගෙමියන් පවසන්නේ. ඒ නිසා දෙවියන් නුගගස්වලට අරක් ගත්තාද කියාත් සැකයක් මතුවෙනවා. කොහොම වුණත් මෙම මාපලා නැල්ල ඖෂධ බහුල කලාපයක තමයි පිහිටලා තියෙන්නේ. ඒ හැරත් සියවස් ගානම් තිස්සේ ඔය දියධාරාවලින් කොයිතරම් සුද්ධයන් සංසෙන් නැතිද? ඒ සුන්දරියන්ගේ තෙත වැදුන පයෝදර දැකලා කුල්මත් වෙච්ච පුරුෂාධිපත්‍ය විදිහට තමයි මට නම් තාමත් දිය ඇලි ළඟ උඩ බලන් ඉන්න උල්ගල් පේන්නෙම. මේ ඇල්ලේ වතුර හරි සීතයි. ඒ වගේම බරයි. ටිකක් නාගත්තම හරිම සුවදායි. ලංකාවේ විතරක් ඉන්න දුර්ලභ සත්ව සහ ශාකපන්ති රැසකගේ වාසස්ථානයක් තමයි මේ ඇල්ලත් එක්ක තියෙන වනලැහැබ. ඒත් දිවිමකුලු ඉන්නවා. ඒ නිසා වැඩිය සැරිසරන්න යන්න එපා. ගලා හැලෙන මෙම දිය ඇල්ල මාපනාන තේවත්ත මැද පිහිටීම නිසා ඒ නමින් හැඩින් වෙනවා. රත්නපුරෙන් සිරිපාපාරේ ගිලිමලේට තරමක් නුදුරින් විශාල ගල්ගයක් පිහිටි ගල්ගේ වංගුවත් මාවවුලන් ලගින මාලනත් පසු කර ලිහිනිහිල පේන මානේදී තමයි මාපාලාන ඇල්ල දිගු හවඩයක් වගේ දිස්වෙන්නේ. සිරිපාකදු මුදුනේ දකුණත පිහිටි මීටර් 1808ක් උස බෑන සමනල ගලින් ඇරඹෙන එලි ඔය මෙම ඇල්ල පසු කර මස්කෙලිය ඔය ඔස්සේ කළුගග වෙත ගලා බසෙනවා. මෙහි උස අඩි 486ක් පමණ විශාල කළුගල් කටුපෙදුරු සහ අකුල් පිරි කැලෑවක පිහිටි මෙම ඇල්ල සමීපයට යන කවරෙකු හෝ වැරදි ක්‍රියාවක් කළ විට ඊට දඬුව මෙම ඇල්ල සමීපයේදීම ලැබෙන බව ගැමියන්ගේ විශ්වාස කරනවා. රත්නපුරේ සිට ගිලිමලේ මහමාර්ගයේ කිලෝමීටර් 16ක් පමණ දුරින් ශ්‍රී පලාබද්දල ගම පිහිටා තියෙන්නේ. එතෙන් සිට කිලෝමීටර් 3ක් පමණ ගමන් කළ විට කදුවැටියේ දකුණු බෑවුමෙන් ගලා හැලෙන හාල්මැහි ඇල්ල දැක බලාගත හැකි වෙනවා. උස අඩි 75ක් පමණ වන මෙම කුඩා දිය ඇල්ල පසු කර තවත් කිලෝමීටරයක් පමණ දුර ගමන් කරන විට මාපනාන නම් වූ විශාල දිය ඇල්ල නැරඹිය හැකි වෙනවා. විශාල කළුගල් කුට්ටි මතින් පරෙස්සමින් පා තබා දිය ඇල්ල ආසන්නයටම ගිය විට 30 දෙනෙකුට පමණ ඉතා පහසුවෙන් සිටීමට හැකි පැත්තලි ගල් තලාවක් ඇල්ල පාමුල හමුවනවා. ප්‍රාදේශීය නායකයා දිය කෙලීමට මේ ඇල්ලම තෝරාගත්තේ ඒ නිසාද කියාත් වරක සිතුනේ එහි අපූර්ව ස්වභාවික පිහිටීම නිසයි. ගුරුළුවාන ස්වභාවික නාන තටාකයේද ඒ සිටිවිල්ල තවත් තීව්‍ර කරනවා. මේ දිය ඇල්ලේ විසිතුරු වචනයෙන් කියනවට වඩා සිද්ධියකින් විස්තර කළොත් පැහැදිලි වෙනවා නිසකයි. අපේ රටේ දේවල් අගය නොකර රටවල ඇවිදින්න අපි හිතුවට පිටරටියන් අපේ රටේ ලස්සන හඳුනගෙන තිබෙනවා. එහෙම ආව සුද්දෙක් මේ ඇල්ල දිහා බලාගෙන එහි අසිරියෙන් මත් වී නින්ද ගිහින් ගල්කුළු මත්තෙන් පහලට වැටිලා. හැබැයි රුක් දෙවියන් බලලද මන්දා
ගිලෙන්න කලින් කට්ටියක් දැකලා බේරගෙන තිබෙනවා. ඒ නිසාම වැඩිම බිලි සංඛ්‍යාවක් ගත් බෝපත් ඇල්ලේ ගණයට වැටෙන්නේ නැතිව මේ මාපාලා නැල්ල තවමත් නිකැලල් නමක් ඉතිරි කරගෙන සිටිනවා. අපේ යුතුයකම අප දකින වටිනා දේ ඔබට කීමයි. ඔබේ යුතුයකම ඒ වටිනා දේ ඔබේ දරු මුණුපුරන්ටද මෙලෙසින්ම දකින්නට විඳින්නට හැකිසේ රැක ගැනීම නොවේද?